අද අපි බලමු අපේ මේ හාර්ට් එකට කොහොමද ස්ක්වයර් ෂේප් එක හදාගන්නේ කියලා. ඔයාලා කලින් ගොතාගත්තු හාර්ට් එකේ මැද ස්ටිච් එක බලලා ඒකට කටුව දාගෙන අලුතින් ඔයාලා ගන්න කලර් එක එකට ජොයින් කරගන්න ස්ලිප් ස්ටිච් එකක් දාලා. මෙන්න මේ විදිහට ස්ලිප් ස්ටිච් එක හොඳට තද කරගෙන අපි මෙතන චේන්ස් 4ක් ගොතා ගන්න ඕනේ. 1යි 2යි 3යි 4යි. ඊට පස්සේ ඊළඟට තියෙන ස්ටිච් 3ට ඩබල් ක්‍රොෂේ එක ගානේ 3ක් ගොතාගෙන යන්න. 1යි 2යි 3යි. මේ විදිහට ඩබල් ක්‍රොෂේ 3 ගොතලා ඊළඟට තියෙන ස්ටිච් එකට අපි ඩබල් ක්‍රොෂේ 2ක් ගොතා ගන්න ඕනේ. 1යි 2යි. ඊට පස්සේ එතන චේන්ස් 2ක් දාලා ආපහු ඩබල් ක්‍රොෂේ 2ක් ඒ ස්ටිච් එකටම තමයි ගොතන්නේ. 1යි 2යි. ඊට පස්සේ ඊළඟට තියෙන ස්ටිච් 6ට ඩබල් ක්‍රොෂේ 6ක් ගොතා ගන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඊට පස්සේ ඊළඟට තියෙන ස්ටිච් එකට ට්‍රිබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න ඕනේ. මේ විදියට ගොතලා ඊට පස්සේ තියෙන ස්ටිච් එකට ට්‍රිබල් ක්‍රොෂේ 2ක් ගොතා ගන්න. මේ විදිහට ට්‍රිබල් ක්‍රොෂේ 2 දාලා චේන්ස් 2ක් දාලා ආපහු ට්‍රිබල් ක්‍රොෂේ 2ක් ඒ ට්‍රිබල් ක්‍රොෂේ 2 ගොතපු ස්ටිච් එකටම ගොතා ගන්න ඕන. 1යි 2යි. ඊට පස්සේ ඊළඟට තියෙන ස්ටිච් එකට අපි ආපහු එක ට්‍රිබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට තියෙන ස්ටිච් 5ට ඩබල් ක්‍රොෂේ 5ක් ගොතාගෙන යන්න. 1යි 2යි 3යි 4යි 5යි. මේ විදිහට ගොතලා ඊළඟට තියෙන ස්ටිච් එකට ආපහු ට්‍රිබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට තියෙන ස්ටිච් එකට ආපහු ට්‍රිබල් ක්‍රොෂේ 2ක් ගොතලා 1යි 2යි චේන්ස් 2ක් දාලා ආපහු ට්‍රිබල් ක්‍රොෂේ 2ක් එතනටම ගොතා ගන්න ඕනේ. 1යි 2යි. ඊට පස්සේ ආපහු ට්‍රිබල් ක්‍රොෂේ එකක් ඊළඟ ස්ටිච් එකට ගොතා ගන්න. ඊට පස්සේ ඊළඟට තියෙන ස්ටිච් 6ට ඩබල් ක්‍රොෂේ 6ක් ගොතාගෙන යන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඊට පස්සේ ඊළඟ ස්ටිච් එකට ආපහු ඩබල් ක්‍රොෂේ 2ක් ගොතා ගන්න ඕනේ. 1යි 2යි ඊට පස්සේ එතනටම චේන්ස් 2ක් දාලා ආපහු ඩබල් ක්‍රොෂේ 2ක් ඒ ඩබල් ක්‍රොෂේ 2 ගොතපු තැනටම ඒ ස්ටිච් එකටම දාගන්න ඕනේ. මේ විදියට. ඊට පස්සේ
ඊළඟට තියෙන ස්ටිච් 3ට ආපහු එක්කෙනෙකුට එක ගානේ ඩබල් ක්‍රොෂේ 3ක් ගොතා ගන්න ඕනේ. 1යි 2යි 3යි. මේ විදියට ඩබල් ක්‍රොෂේ 3 ගොතලා අපි පළවෙනියට දාපු චේන්ස් 4 හතරවෙනි චේන් එකේ පොටක් අහුවෙන්න කටුව දාගෙන ස්ලිප් ස්ටිච් එකක් දාලා ජොයින් කරගන්න ඕනේ. එතකොට අපේ ස්ක්වයර් එක හදාගෙන ඉවරයි. මෙන්න මේ විදියට ස්ලිප් ස්ටිච් එකක් දාලා හොඳට ඒ ස්ලිප් ස්ටිච් එක තද කරගන්න. දැන් අපි බලමු කොහොමද ඒ හදාගත්තු ස්ක්වයර් එක කන්ටිනියු කරගෙන යන්නේ කියලා හතරවෙනි රෝ එකේදී. ඉතින් ඔයාලා මේ ස්ලිප් ස්ටිච් එක දාලා ඉවර කරගත්ත තැනට චේන්ස් 3ක් දාලා ඊට පස්සේ තියෙන ස්ටිච් 5ට ඩබල් ක්‍රොෂේ එක්කෙනෙකුට එක ගානේ ගොතාගෙන යන්න. 1යි 2යි 3යි 4යි 5යි. ඊට පස්සේ අපිට මෙන්න මේ චේන් ස්පේස් එක හම්බ වෙනවා. මේ චේන් ස්පේස් එක කියන්නේ අපි කලින් රෝ එකේදී චේන්ස් දෙකක් දාලා හදාගත්තේ අන්න එතන. ඒ වගේ මුළු 4ක් ඔයාලට තියෙනවා. ඒ හැමතැනම අපි ගොතන්න ඕන මේ දැන් ගොතන පැටර්න් එක විදියට. හරි. ඒ චේන්ස් දාගත්ත චේන් ස්පේස් එකට ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතලා 1යි 2යි චේන්ස් දෙකක් දාලා ආපහු ඩබල් ක්‍රොෂේ දෙකක් ඒ චේන් ස්පේස් එකටම දාගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට තියෙනවා මේ ස්ටිච් 10ක්. ඒ ස්ටිච් 10ට එක්කෙනෙකුට එක ගානේ ඩබල් ක්‍රොෂේ 10ක් ගොතාගෙන යන්න. මේ විදිහට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මේ ඩබල් ක්‍රොෂේ 10 ගොතලා ඉවරුනහම ආපහු අපිට චේන් ස්පේස් එකක් හම්බ වෙනවා. එතනත් අපි ඩබල් ක්‍රොෂේ 2යි චේන්ස් 2යි ඩබල් ක්‍රොෂේ 2යි ගොතා ගන්න ඕනේ කලින් චේන් ස්පේස් එකට ගෙතුවා වගේ. මෙන්න මේ විදියට දැන් ඔයාලට හම්බ වෙන චේන්ස් ස්පේස් වලට මේ වගේ ඩබල් ක්‍රොෂේ 2යි චේන්ස් 2යි ඩබල් ක්‍රොෂේ 2යි ගොතන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ ස්ටිච් 10ක් හම්බ වෙනවා. ඒ 10ට ඩබල් ක්‍රොෂේ 10ක් ගොතාගෙන යන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මේ විදියට 10ක් ඩබල් ක්‍රොෂේ ගොතලා ආපහු චේන් ස්පේස් එකට ඩබල් ක්‍රොෂේ 2යි චේන්ස් 2යි ඩබල් ක්‍රොෂේ 2යි ගොතා ගන්න ඕන. මේ විදියට ගොතාගෙන මේ තියෙන ස්ටිච් ටිකටත් ඩබල් ක්‍රොෂේ එක්කෙනෙකුට එක ගානේ 10ක් ගොතාගෙන යන්න.
ඒ වගේම ඔයාලා මුල ඉඳලා ගොතන්න ඉගෙන ගන්න ආස නම් අපේ ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් එවන්න අපිට. ඊට පස්සේ මෙතන ආපහු අපිට චේන් ස්පේස් එකක් හම්බ වෙනවා. එයාටත් ඩබල් ක්‍රොෂේ 2යි චේන්ස් 2යි ඩබල් ක්‍රොෂේ 2යි ගොතා ගන්න ඕනේ. මෙන්න මෙතන අපිට ස්ටිච් 4ක් හම්බ වෙනවා. ඒ 4ටත් එක්කෙනෙකුට එක ගානේ ඩබල් ක්‍රොෂේ 4ක් ගොතාගෙන යන්න. 1යි 2යි 3යි 4යි. ඊට පස්සේ අපි මේ මුලින්ම දාගත්තු චේන්ස් තුනේ තුන්වෙනි චේන් එකට ස්ලිප් ස්ටිච් එකක් දාලා මේ රෝ එක ඉවර කරගන්න ඕනේ. ස්ලිප් ස්ටිච් එක මේ විදිහට දාලා අපි නූල කපාගෙන මේක හොඳට ඇදලා තද කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔන්න අපේ ග්‍රැනි ස්ක්වෙයා එක ඉවරයි. ඔයාලත් මේ වගේ ලස්සනට ග්‍රැනි ස්ක්වෙයා එක හදලා අපිට ෆොටෝ එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න.